හරි නංගිමල්ලි. එහෙනම් අපි අද කතා කරමු මම කලින් වීඩියෝ එකකින් ගෙනාවා බයෝ වලට කොහොමද වැඩ කරන්න ඕන කියලා. අපි අද කතා කරමු කෙමිස්ට්‍රි වලට කොහොමද අපි වැඩ කරන්න ඕන, කොහොමද ලකුණු හදාගන්නේ, ඒ හැම දෙයක්ම අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කෙලින්ම. හරි නංගිමල්ලි. කෙමිස්ට්‍රි කියන්නේ රසායන විද්‍යාවනේ. එතකොට ඒකේ සාමාන්‍යයෙන් ගොඩක්ම පාඩම් කරලා මතක තියාගන්න තියෙන දේවල් අඩුයි. තියෙන්නේ තර්කයෙන් මතක තියාගන්න, ගණන් හදලා මතක තියාගන්න, එහෙම දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් කෙමිස්ට්‍රි ගත්තාම කෙමිස්ට්‍රි ලකුණු හදාගන්න එක එච්චර අමාරු නෑ. හැබැයි ගොඩක් ළමයිට කෙමිස්ට්‍රි එපා වෙලා තියෙනවා, කෙමිස්ට්‍රි අමාරුයි කියනවා. ඒ වුණාට කෙමිස්ට්‍රි කියන්නේ එහෙම අමාරු විෂයක් නෙවෙයි. ගොඩක්ම ලේසි විෂයක්. ෆිසික්ස් වලට වැඩිය, බයෝ වලට වැඩිය මම හිතන්නේ ගොඩක් ලේසි කෙමිස්ට්‍රි. කෙමිස්ට්‍රි වල ලකුණු හදාගන්න ගොඩක්ම ලේසි අනිත් සබ්ජෙක්ට් දෙකට වඩා. ඉතින් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට කෙමිස්ට්‍රි වල ලකුණු තියෙන්නේ 30ට අඩුවෙන් කියලා. හරිද? 30ට අඩුවෙන් ඔයාට ලකුණු තියෙනවා නම් කෙමිස්ට්‍රි වල ඔයාට MCQ හදන්න පුළුවන්. හැබැයි MCQ හදන්න කලින් ඔයාට පුළුවන් කෙමිස්ට්‍රි එසේ වලට හැමදාම එසේ ප්‍රශ්න වලට එන්නේ එකම පාඩම් වලින් ප්‍රශ්න ටික නේද? එතකොට අපිට පුළුවන් නේද අන්නේ පාඩම් ටික හොඳටම පුළුවන් කරගෙන ඒ ප්‍රශ්න ටික පුළුවන් කරගන්න. එතකොට ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා ඒවයින් ලකුණු ගන්න පුළුවන් නේ. එතකොට හිතන්නකෝ ස්ට්‍රක්චර් එකේ පළවෙනි ප්‍රශ්නේ වෙනවා පරමාණුක ව්‍යුහය. ඊට පස්සේ ඔය බන්ධන, අඳින්න, ලුයිස් ව්‍යුහය. ඊට පස්සේ එක පොඩි ප්‍රශ්නයක් එක. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඉනෝගනික් ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නේ නම් මොකක් හරි ගණනය කිරීම පාඩයක්. ඒක වායු පාඩමේ තමයි බොහෝ වෙලාවට එන්නේ. නැතුවත් එනවා තියෙන KSP, KP, KD ඒවා එතනම තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක ඕගනික් ප්‍රශ්නේ. ඒක ලේසිම ප්‍රශ්නයක් නේ. හරිද? හරි. ඊට පස්සේ එසේ වලින් ගත්තත් පස්වෙනි එසේ එක හයවෙනි එසේ එක ෆිසිකල්. හත්වෙනි එක ඔය මේ දිගන ප්‍රශ්නයක් එක්ක තියෙන්නේ නේ. ඊට පස්සේ 8 වෙනි එක ලේසි. 8 වෙනි එක ඕගනික් ප්‍රශ්නේ. ඊට පස්සේ 9 වෙනි එක ඉනෝගනික් ප්‍රශ්නේ. 10 වෙනි එක කර්මාන්ත ප්‍රශ්නේ. එතකොට දැන් මෙන්න මේ ප්‍රශ්න ටික අපි හදාගත්තොත් MCQ වලට ඔයාට හිතන්න MCQ තියෙන මුළු සිලබස් එකෙම එන්නනේ. ඊට වැඩිය ලේසි නේද? එක පාඩමක් පුළුවන් කරගෙන ඒ පාඩමේ ප්‍රශ්නේ කරගන්න එක. එසේ ප්‍රශ්නේ මං කියන්නේ. හරිද? එසේ ස්ට්‍රක්චර් දෙකම. හරිද? එතකොට ඔයා හිතන්නකෝ ඔයාට පළවෙනි ස්ට්‍රක්චර් එකට ලකුණු අඩුයි කියලා හැමදාම. ඔයා හිතන්න ඔයාට ලකුණු තියෙන්නේ සාමාන්‍යයෙන් 30ටත් අඩුවෙන් පළවෙනි ස්ට්‍රක්චර් එකට. හරිද? දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන්න බෑනේ. පළවෙනි ස්ට්‍රක්චර් එක තමයි ලේසිම ස්ට්‍රක්චර් එක. එතකොට ඔයා කරන්න ඕන ඔයා පළවෙනි පාඩමේ දැන් ඔයා ස්ට්‍රක්චර් පේපර් එකක් ලියලා ඇතිනේ. පේපර් එකක් හරි ලියලා නැත්නම් ඔයා පාඩම ඉගෙනගෙන නම් තියෙන්නේ පාස් පේපර් එකක් ගන්න. හරිද? අරගෙන ඒකේ පළවෙනි ස්ට්‍රක්චර් එක කරන්න. තනියෙන් කරන්න. හරිද? ටයිම් තියන්න ඕනේ නැහැ. නිකන් කරන්න. කරලා ඊට පස්සේ ඔයා ඒකේ හරි වැරදි බලාගෙන මාකින් එකට අනුවම ලකුණු දාගන්න. ලකුණු දාගෙන ඔයාට එන ලකුණු ගන්න අනුව ඔයා බලන්න ඔයාට ලකුණු 30ට අඩුද කියලා. හරිද? ලකුණු 30ට වගේ අඩු නම් සහ ලකුණු 50ට අඩු නම් සාමාන්‍යයෙන් පළවෙනි ස්ට්‍රක්චර් එකට ලකුණු 90ට වැඩිය ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඕන ළමෙක්ට 90කට වැඩිය ගන්න පුළුවන්. ලකුණු 100ම ගන්න පුළුවන්. මොකද මම ලකුණු 100 අරගෙන තියෙනවා පළවෙනි ස්ට්‍රක්චර් එකට. මෙහෙමයි කරන්න ඕන හැම ළමෙක්ම. හරිද? 30ටද 50ටද අඩු කියලා නෑ. හැමෝටම හරිද කරන්න තියෙන්නේ මෙච්චර. පළවෙනි පාඩම දැන් ඔයා ඉගෙන ගන්න. හරිද? මුලින්ම. හරිද? ඒ කියන්නේ 30ට අඩු නම් සාමාන්‍යයෙන් තීර දැනීමත් අඩු ඇති. ඒ හින්දා ඔයා මුලින්ම පාඩම ඉගෙන ගන්න. හරිද? පළවෙනි ස්ට්‍රක්චර් එකට එන ප්‍රශ්න ඒ තියෙන පාඩමිනුත් කොටසකින් ප්‍රශ්න එන්නේ. අන්න ඒ ටික ඉගෙන ගන්න හොඳට. හරිද? ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒ පාඩමෙන් තියෙන පාස් පේපර් ප්‍රශ්න තියෙන අවුරුදු 15ක විතර සාමාන්‍ය 2025 නේ අන්තිමට විභාගෙ තිබ්බේ 2025 ඉඳන් 2010ට වගේ යනකම් 10ක 15ක වගේ පාස් පේපර් ටික ගන්න. හරිද? අරගෙන ඊට පස්සේ ඒ පාස් පේපර් වල පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නේ අරගෙන විනාඩි 10 ගානේ තියලා කරගෙන යන්න. හරිද? පාස් පේපර් 2-3ක් කරනකොට ඔයාලට තේරෙනවා රටාව මොකක්ද කියලා කොහොමද ප්‍රශ්න එන්නේ කියලා. එතකොට ලේසි කරන්න. හරිද? එතකොට විනාඩි 10ක් යන්නෙත් නෑ. ඔය දැන් අර පළවෙනි ප්‍රශ්නේ අර මේ තියෙනවනේ අර ලියන්න. ඒවල සමහර ගොඩාක් ඒවට එන්නේ 2p 1s 2p ඔය වගේ පොඩි ඒවා නේද එන්නේ. කියන්නේ
එහෙම කරන්න දෙයක් ඇත්තෙම නැහැ මේ ප්‍රශ්නේ. කියන්නේ අර නිකන් මේ පාස් පේපර් කරපු ළමෙක් නේ අර පළපුරුද්දට වගේ දාගෙන යනවා. ඊට පස්සේ ඔය මේ හැඩේ ලියන්න එනෝනේ. හැඩේ ලියන්න එනවා. ඒ පොඩි පොඩි හැඩනේ එන්නේ. තලිය ත්‍රිකෝණාකාරද, කෝණිකද, රේඛීයද. එහෙම අර පොඩි පොඩි හැඩෙන්නේ. ඒ කියන්නේ ලොකු ලොකු හැඩ වලින් එහෙම පළවෙනි ප්‍රශ්නෙට එහෙම අහන්නෙත් නෑනේ. හරි. එතකොට අන්න ඒ වගේ කරන්න. හරිද? 30ට අඩු නම් තියරි ආයි බලන්න ඕන. 30ට වැඩි සහ 50ට, ඒ කියන්නේ 80ට වගේ අඩු නම් 80ට 90ට වගේ අඩු නම් අනිවාර්යෙන් ඒක කරන්න. හරිද? හරි. එහෙම කළා ඔයාලා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 100න් 100 ගන්න පුළුවන් තැනට එනකම් හදාගන්න. හරිද? හරි. මොකට ඔයාලා හිතන්නකෝ දවස් දෙකක් ගියා කියලා අඩුම. හරිද? විනාඩි 10 ගානෙන් තියාගෙන ඊට පස්සේ වැරදිත් බලලා ඔක්කොම කරන්න දවස් දෙකක් ගානේ දවස් දෙකක් හෝ තුනක් ගියා කියන්නකෝ. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ පර්ෆෙක්ට් නේ. ඊට පස්සේ ඒක ආයි බලන්න ඕනේ නෑනේ. ආයෙ පේපර් කරනකොට ඒක ඉබේම කරනකොට ඒක හරියනවා. හරිද? ඊට පස්සේ ඔයාලා ගන්න දෙවෙනි ප්‍රශ්නේ. හරිද? දෙවෙනි ප්‍රශ්නේ අරගෙන දෙවෙනි ප්‍රශ්නේත් මම කිව්වා වගේ 2025 ඉඳන් 2010ට හෝ 2015ට යනකම් කරගෙන යන්න. හරිද? කරගෙන ගිහිල්ලා ඒකෙත් ඔයාලට අමතක වෙන පොයින්ට් ඊට පස්සේ බැරි තැන් හැමදේම නෝට් කරගන්න. හරිද? ඔයාලා හිතන්නකෝ දෙවෙනි ස්ට්‍රක්චර් එකේ ඔයාලට ඇවිල්ලා තියෙනවා S ගුණයෙන් ප්‍රශ්නයක්. හරිද? ඒක මා හරි පාට ගැන හඳුනා ගැනීමක් කියන්නකෝ. අර පහන්සිලු පරීක්ෂාවේ පාට ටික ඔයාලට මතක නැහැ. හරිද? ඔන්න ඒක නෝට් වෙනවා. හරිද? ඊට පස්සේ කොලයක ලියා ගන්න පහන්සිලු පරීක්ෂාවේ පාට. ඒ නෝට් එක ලියාගෙන ඊට පස්සේ ඒකයි අර මේ පේපර් එක කරලා ඉවරනාට පස්සේ බලන්න. හරිද? දැන් ඔයාලා හිතනකෝ ඔයාලා 2025 පේපර් එක කරේ. ඒකේ පහන්සිලු පරීක්ෂාවේ පාට අහලා තිබුණා. ඔයාලට මතක නැහැ. ඊට පස්සේ ඔයාලා මොකද්ද කරන්නේ? කොලයක ලියාගත්තා. හරිද? කොලයක ලියාගෙන ඊට පස්සේ පේපර් එක කරලා ඉවරනාට පස්සේ ඔයාලා ඒ නෝට් එක බලලා Tamanට අමතක තැන් ටික මේ බලන්න. හරිද? තමන්ගේ නෝට් එකකින් බලන්න. බලලා ඒක හොඳට පුළුවන් කරගන්න. මේ නෝට් එක දැන් ඔයාලා පහන්සිලු පරීක්ෂාවේ පාඩ බැරි නම් ඒක පුළුවන් කරගන්න. පුළුවන් කරගෙන ඊළඟ පේපරේට යන්න. ඒ කියන්නේ 2024ට යන්න. හරිද? 2024ට ගිහිල්ලා ආයි පේපරේ කරන්න. ඒකේ අහලා තිබුණ නැහැ කියලා හිතන්නකෝ පහන්සිලු පරීක්ෂාවේ පාඩ. ඒකේ වෙන මාක් හරි අහලා තිබුණා ඒක බෑ. හරිද? එතකොට ඔයාලා කරන්න ඕනේ ඒ බැරි තැන් නෝට් කරගෙන ආයි ඒක පාඩම් කරගන්න. හරිද? ඒ කියන්නේ මේ පේපරේ ලියවිලා බැරි තැන් නෝට් කරගෙන ආයි ඒක පාඩම් කරගෙන ඊළඟ පේපරේ කරන්න. ඒ කියන්නේ 2023ට වගේ. හරිද? එහෙම කළා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ 2023 පහන්සිලු පරීක්ෂාවේ පාඩ අහලා තිබුණා කියලා. එතකොට ඔයාලට මොකද අර මතකෙන් ආයෙ යන්න පුළුවන් නේ. අන්න ඒක තමයි ඒකේ තියෙන වාසිය. හරිද? අන්න එහෙම තමයි පේපරයක් කරලා ලකුණු හදාගන්න. හරිද? නිකම්ම පාස් පේපර් කරලා ලකුණු හදෙන්නේ නැහැ. පාස් පේපර් කරලා ඒ Tamanට බැරි වෙච්ච තැන් ටික නෝට් කරගෙන ඒවට අනුව ඊට පස්සේ පිළියම් යොදන්න ඕන. හරිද? අර මේ ඒ කියන්නේ ඒ තුවාලයක් තියෙනවා නම් ඒ තුවාල තියෙන තැනට බෙහෙත් දාන්න ඕන. නැත්නම් ඒක වැඩක් නැහැනේ. තුවාල තියෙන තැන අඳුරගෙන මෙතන තමයි තුවාල තියෙන්නේ කියලා නිකන් ඉදිරියට වැඩක් නැහැනේ. තුවාලේ හොඳ වෙන්නේ නැහැනේ. බෙහෙත් ටික දාන්න ඕන. හරිද? ඒ වගේ තමයි. එතකොට එහෙම කරන්න. හරිද? මේ එහෙම පේපරෙන් පේපරයට කරගෙන යන්න. හරිද? එතකොට ඔයාලට අවුරුදු 5ක විතර කරනකොට තේරෙනවා එකම ටික තමයි මේ අහන්නේ. හරිද? එකම ටික ආයි අහන මොකද්ද? මොකක් හරි සංයෝගයක් දීලා ඒකේ හැඩය අඳින්න කියලා. ලේසියිනේ. හරිද? ඊට පස්සේ ඔය හැඩ ටික ලියන්න, කෝණ ලියන්න, එක ඒවානේ අහන්නේ. ලේසියිනේ ටික. හරිද? එහෙම ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේත් එහෙම හැමදාම S ගුණයෙන් P ගුණයෙන් තමයි දෙවෙනි ස්ට්‍රක්චර් එකට අහන්නේ. D ගුණුව අහන්නෙම නෑ වගේ. D ගුණුව සාමාන්‍යයෙන් එන්නේ එසේ එකේ ඉනෝගනික් ප්‍රශ්නෙට. ඉතින් ඔන්නම හරිද? ඊට පස්සේ ඔයාලා කෙමිස්ට්‍රි වල ලකුණු අඩුම නම් සාමාන්‍යයෙන් අල්ලන්න ඕන පාඩම් තියෙනවා. ඒ කියන්නේ ලේසි පාඩම්. හරිද? පළවෙනි පාඩම ඒ කියන්නේ පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන මේ පාඩම හරිම ලේසි. හරිද? ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගනික් ටිකයි ඉනෝගනික් ටිකයි අනිවාර්යෙන් හදා ගන්න ඕන. හරි කෙමිස්ට්‍රි එකක් ගන්නවා නම් ඕගනික් ඉනෝගනික් නැතුවම බෑ වගේ. හරිද? එතකොට ඕගනික් හදාගන්න හරිම ලේසි නේද? මොකද ඔය මේ දැන් අපේ සර්ලා එහෙම උගන්වනකොට තේරෙන්න උගන්වනවා. අනික ඒ නැතත් YouTube එකේ ඕනතරම් වීඩියෝ තියෙනවා සර්ලා දාපු ඕගනික් වලට. මේ මමත් බලලා තියෙන සමහර වීඩියෝ. මේ ඇත්තටම හොඳයි. තේරෙනවා. ඒ කියන්නේ යාන්ත්‍රණ හැම මතක නැත්නම් ඊට පස්සේ ප්‍රතික්‍රියා පරිවර්තන හැම මතක නැත්නම් ඒවෙන් බලලා ආයෙ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි නාගිමලි ඕගනික් ගැන කතා කරනකොට ඕගනික් වල ප්‍රතික්‍රියා ගොඩාක් අමතක වෙනවනේ. ඒ කියන්නේ ඒක ඒවා හදනකොට ඒ පොඩි ඒවා සාමාන්‍යයෙන් අපිට අමතක වෙනවා. හරිද? එතකොට අමතක වෙනකොට අපි කරන්න ඕනේ මොකද්ද? ඕගනික් ටික දැන් අපි ඉගෙන ගත්තා නම් ඕගනික් පාඩම ඉවරයි නම් ඕගනික් වල ප්‍රතික්‍රියා ටික අනිවාර්යයෙන්ම දවස ගානේ හරි කොහොම හරි මතක් කරගෙන මතකේ තියාගන්න ඕනේ. ඒක අමතක වුණොත් නම් ඕගනික් ඉවරටම ඉවරයි. හරිද? ඕගනික් ප්‍රතික්‍රියා වෙරිනා ඕගනික් මුළු පාඩමම බෑ. හරිද?
ඒ නිසා ඕගනික් ප්‍රතික්‍රියා ටික මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ යාන්ත්‍රණ ගැන ගත්තාම ඕගනික් වල යාන්ත්‍රණ සතියකට සැරයක් වගේ ලියලා මතක් කරගත්තාම ඇති. ඊට පස්සේ ඉනෝගනික්. ඉනෝගනික් ගත්තාම ඉනෝගනික් ඉතින් ගොඩාක්ම තියෙන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ ඉනෝගනික් වලට ඔය කෙටි ක්‍රම දීලා ඒවා මතක තියාගන්න හරිම ලේසි. හරිද? එතකොට ඉනෝගනික් වල ගොඩාක් කෙටි ක්‍රම තියෙනවා. හරිද? ඔය මේ සින්ක් සිල් අරන් වගේ කෙටි ක්‍රම එක ඒවා තියෙනවා. හරිද? ඒ කියන්නේ ගොඩාක් කෙටි ක්‍රම තියෙනවා. මමත් ඉගෙනගෙන තියෙනවා. සමහරුන්ට කෙටි ක්‍රම හරියන්නේ නැහැ. සමහරුන්ට පාඩම් කරන්නම ඕන. ඒ එක ළමයාගේ විදිය. හරිද? එතකොට ඔයාලට කෙටි ක්‍රම හරියනවා නම් ඔයාලා කෙටි ක්‍රම මේ තියෙන තැනකින් එහෙම බලලා ඉගෙන ගන්න ඕන. නැත්නම් තමන්ට පාඩම් කරන කෙනෙක් ඒ තීරි කොටස එහෙම පාඩම් කරන කෙනෙක් නම් මතක තියෙනවා. ඔයාලා එහෙම පාඩම් කරගන්න ඕන. හරිද? ඊට පස්සේ දැන් ඉනෝගනික් පාඩම් කරලා ඉවරයි කියන්නකෝ. ඊට පස්සේ ඔයාලා ඒ පාඩම අතාරින්න එපා. හරිද? දැන් ඉනෝගනික් ඔයාලා හිතනකෝ ඔයාලා අද තමයි ඉනෝගනික් මේ බලලා ඉවර කරගත්තේ. හරිද? වීඩියෝ හරි නැත්නම් සර්ගෙන් හරි බලලා ඉවර කරගත්තා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන දැන් අද ඉනෝගනික් පාඩම සර් කරලා ඉවර නම් අද ගෙදර ඇවිල්ලා අවුරුදු 5ක විතර පාස් පේපර් ආපස්සට කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ආපස්සට කරන්න කියන්නේ නංගි මල්ලි දැන් අලුත් රටාව සාමාන්‍යයෙන් අපිට පුරුදුයිනේ. එතකොට අපි අලුත් එකේ ඉන්න 2025 වගේ ඉඳන් ආපස්සට කරගෙන යන්න ඕනේ. හරිද? එහෙම කළා ඊට පස්සේ ආයෙ හෙටත් කරන්න ඕන. ආයෙ හෙට නවත්තපු දැන් ඔයා හිතනවා 2015 නැවතුවා කියලා ඊට පස්සේ හෙට 2014 ඉඳන් පටන්ගෙන පිටිපස්සට යන්න ඕන. හරිද? එහෙම කළා ඒ කියන්නේ ඉනෝගනික් වලින් එන ප්‍රශ්න ආයි බැරි වෙන්නේ නැති විදියටම හදාගන්න ඕන. හරිද? ඒක පාඩම ඉගෙන ගත්ත ගමන් කරන්න ඕන. ඕගනික්නුත් එහෙමයි. ඕගනික් ප්‍රතික්‍රියා අමතක වෙන්නේ නැහැනේ පාඩම ඉගෙන ගත්ත ගමන්. ඒකට පාඩම ඉගෙන ගත්ත ගමන්ම ඒ පාඩමෙන් තියෙන හැම පාස් පේපර් ප්‍රශ්නයක්ම කරන්න. හරිද? හරි. ඕගනික් ඉනෝගනික් ගැන කිව්වා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් එසේ එකේ ඉනෝගනික් ප්‍රශ්න කරේ නෑ. මම කරේ කර්මාන්ත ප්‍රශ්න. මොකද කර්මාන්ත ප්‍රශ්න මම බයෝ කරපු හින්දා මට සාමාන්‍යයෙන් පාඩම් කරන දේවල් මතක තියාගන්න ලේසියි. ඉතින් මම කර්මාන්ත ප්‍රශ්න කරේ. ඇත්තටම කර්මාන්ත ප්‍රශ්නේ හරිම ලේසියි. හැබැයි ඒකේ ගන්න අමාරු ලකුණු දෙක තුනක් තියෙනවා. ඒ නැතුව කර්මාන්ත ප්‍රශ්නේ අනිත් සේරම ලකුණු නිකම්ම දෙන ලකුණු. හරිද? ඒ හින්දා මං හිතන්නේ කර්මාන්ත ප්‍රශ්නේ අමාරුයි කියලා ගොඩක් සර්ලා කිව්වට. ඇත්තට මේක එහෙම අමාරු පාඩමක් නෙවෙයි. ඒකේ පාඩම් කරන්න තියෙනවා ගොඩක්. හැබැයි ඒ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. පරිසර දූෂණය තියෙනවා. ඊට පස්සේ ඔය එක ඒවා තියෙනවා. හරිද? ආරම්භය ඒවා මේවා. එතකොට ඒ හැමදේම පාඩම් කරන්න ඕනේ නැහැ. මුළු පාඩම පාඩම් කරන්න ඕනේ නැහැ. ප්‍රශ්න අහන ටිකක් තියෙනවා. අන්නේ අහන ටික හොයාගෙන ඒ ටික පාඩම් කරගත්තාම ඇති. හරිද? හරි. එතකොට ඊට පස්සේ එහෙම කළා. හරිද? Tamanට පාඩම් ටික ලකුණු වෙන පාඩම් ටික පුළුවන් කරගන්න. හරිද? පුළුවන් කරගෙන ඊට පස්සේ ඔයාලා දැන් ඔයාලා හිතන්නකෝ අද කර්මාන්ත පාඩම ඉගෙන ගත්තා කියලා. අද කර්මාන්ත පාඩම ඉගෙන ගත්තා නම් අද ඉඳන් දවස් 2ක් 3ක් දාගෙන කර්මාන්ත වලින් තියෙන හැම පාස් පේපර් ප්‍රශ්නයක්ම හැම පාස් පේපර් එසේ ප්‍රශ්නයක්ම අවුරුදු 20ක 15ක හෝ ආපස්සට කරගෙන යන්න. හරිද? ඒ කියන්නේ 2025 ඉඳන් පටන්ගෙන ඊට පස්සේ පිටිපස්සට කරගෙන යන්න. හරිද? ඒක තමයි කෙමිස්ට්‍රි ලකුණු හැදෙන හොඳම දේ. හරිද? හොඳම දේ නෙවෙයි එකම විදිය ඒක තමයි. ඒ කියන්නේ තමන් පාස් පේපරයක් කරා නම් තමන් පාඩමක් ඉගෙන ගත්තා නම් ඒ පාඩමෙන් තියෙන හැම පාස් පේපර් ප්‍රශ්නයක්ම කරන එක තමයි ලකුණු හදාගන්න තියෙන හොඳම විදිය. මොකද දැන් ඒ කියන්නේ දැන් ප්‍රොෆෙසර්ස්ලා ටිකක් වෙනස් විදිහටනේ පේපර් හදන්නේ. ඒ වුණාට නංගි මල්ලි කෙමිස්ට්‍රි වල එහෙම ලොකුවට වෙනස් කරන්න කියලා දෙයක් නැහැ. මොකද හැමදාම අහන ප්‍රශ්න හැමදාම අහන පාඩුවෙන්මයි මේ ප්‍රශ්න අහන්නේනේ. මොකද දැන් පළවෙනි ස්ට්‍රක්චර් එකට එන මේ පරමාණු කොහේ පාඩම මොකෝ වෙනස් කරන්නද බෑනේ. ඒකින් අහන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම මේ අවුරුදු ගාන ඇතුළෙම. හරිද? සිලබස් වෙනස් වුණාට කෙමිස්ට්‍රි ෆිසික්ස් ලොකුවට වෙනස් වෙන්නේ නැහනේ. එතකොට මේ අවුරුදු ගාන ඇතුළෙම මේ පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් හැම විදියකටම අහලා තියෙන්නේ. දැන් ආයි අලුතෙන් අහන්න කියලා විදියක් නැහැ. ඒ හින්දා හොඳම දේ තමයි පාස් පේපර් කරන එක. හරිද? ඒ පාස් පේපර් කරාම අනිවාර්යෙන් බලන්දි තමන්ගේ ලකුණු වැඩි වෙනවා. හරිද? හරි. ඊට පස්සේ MCQ වලට නම් නංගි මල්ලි සාමාන්‍ය මුළු සිලබස් එකම වගේ පුළුවන් වෙන්න ඕන. හරිද? එතකොට මම නම් කරේ කෙමිස්ට්‍රි පාස් පේපර් ගත්තා. හරිද? පාස් පේපර් අරගෙන පාස් පේපර් වල තියෙන ප්‍රශ්න ටික කරා. හරිද? MCQ. ඒ කියන්නේ 41 ඉඳන් 50ට මම වෙනම කරා. 31 ඉඳන් 40ට වෙනම පුරුදු වුණා. එකේ ඉඳන් 20ට ආයි වෙනම පුරුදු වුණා. එහෙම තමයි මම පුරුදු වුණේ. හරිද? එතකොට මම මුලින්ම කරේ 41 50 කියලා හිතන්නකො. 41 50 ප්‍රශ්න ටික නම් මම ඒකට විනාඩි 30ක් ගන්නවා.
විනාඩි 30ක් අරගෙන මේ ප්‍රශ්න ටික හොඳට කියවලා කරනවා. හරිද? 41 50 ප්‍රශ්න කරනකොට ඉස්සෙල්ලම පළවෙනි පැත්ත කියවනවා. දෙවෙනි පැත්ත වහගෙන පළවෙනි පැත්ත කියවනවා. හරිද? කියවලා ඊට පස්සේ ඒකට මොකක් හරි හේතුවක් හිතනවා. හරිද? මේක නිසා මේක වෙන්නේ නැති කියලා හිතනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි පැත්ත අරලා බලනවා ඒ හේතුව මේකේ තියෙද කියලා. හරිද? තියෙනම් ඒක සාමාන්‍යයෙන් ගැලපෙනවා කියලා හිතලා අංක 1 දානවා. හරිද? දැන් ඔයාලා හිතන්නකෝ අර මේ මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍ය කියවලා ඒ වාක්‍යයකට එම නිසා කියලා දාන්න. හරිද? එම නිසා කියලා දාලා දෙවෙනි වාක්‍ය කියවුවහම ඒක පැහැදිලි වෙනවා නම් ඒත් එක දාන්න පුළුවන් අපිට. නේ පැහැදිලි කෙරේ කියන එකට දාන්න පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ සමහරු කරනවා ඒ කියන්නේ පළවෙනි පැත්ත කියවනවා. හරිද? පළවෙනි පැත්ත සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න 10න් පළවෙනි පැත්ත විතරක් කියවනවා. පළවෙනි පැත්ත කියලා හරි වැරද්ද දාගෙන යනවා. ඊට පස්සේ පළවෙනි පැත්ත වහලා දෙවෙනි පැත්ත කියවනවා. දෙවෙනි පැත්ත කියවලා හරි වැරද්ද දාගෙන යනවා. හරිද? ඊට පස්සේ දෙකම ඇරලා හරි දාපු දෙක තියෙනවනේ. ඒ කියන්නේ ඒක පළවෙනි පැත්තට දෙවෙනි පැත්තට දෙකටම හරි වැටිලා නම් ඒ ප්‍රකාශ මේ ගැලපෙනවද කියලා බලනවා. හරිද? එහෙම කරන එකත් හොඳයි. ඒ වුණාට මම කියන්නේ අර පළවෙනියට මම කියපු ක්‍රමේ සාර්ථකයි. මොකද දැන් ওই පළවෙනි පැත්ත දෙවෙනි පැත්ත කියවගෙන යනකොට වෙලාව යනවා වැඩි. දැන් අපි A level paper එකටනේ මේ ලෑස්ති වෙන්නේ. එතකොට අපිට වෙලාව ගොඩක් වටිනවා. ඒ හින්දා අරම කරන එක ගොඩක් සාර්ථකයි. ඊට පස්සේ 31 40 නම් සාමාන්‍යයෙන් කියවලම ඒක තියරිම වැඩියෙන් තියෙන්නේ. පාඩම් කරලා තියෙන්න ඕන, මතක තියෙන්න ඕන. ඒක තියරි තියෙනවා. ඒක ඉතින් කියවලා හොඳට කියවලා මොකද ඒකට උත්තර ගොඩක් තියෙනවනේ. සාමාන්‍යයෙන් තෝරන්න තියෙන. එතකොට ඉතින් ඒකට උත්තර ගොඩක් තියෙනවා. පරිස්සමෙන් සිහි කල්පනා කරන්න ඕන. ඊට පස්සේ නංගි මල්ලේ MCQ පේපරේ ගණන් ප්‍රශ්න තියෙනවනේ. ගණන් සාමාන්‍යයෙන් අහනවනේ MCQ ඇතුලේ. එතකොට ඒ ගණන් හැම එකක්ම ඒ කියන්නේ දැන් ඔයාලා හිතනවා ගණන් අමාරුයි කියලා. සමහර ගණන් ඉතින් දෙනවා ටිකක් අමාරු ඒවා. සමහර ඒවා නම් ලේසියෙන්ම හදන්න පුළුවන් ගණන් දෙන්නේ. හරිද? එතකොට හැම ඒ කියන්නේ ඔයාලා පේපරේ MCQ පේපරේ කරනකොට හැම ගානක්ම ඉතුරු කරගන්න එපා අන්තිමට කරන්න කියලා. හරිද? එතකොට අර අපිට අන්තිමට ඉතුරු වෙන ගණන් ටිකක් විතරයිනේ. එතකොට ඒක කරන්න කම්මැලි හිතෙනවා. හරිද? ඒ නිසා පේපරේ එකේ ඉඳන් 20 ප්‍රශ්න ටික කරනවා නම් මුලින් ඒ එකේ ඉඳන් 20ට කරගෙන යද්දී ඒ හම්බෙන ගණන් වලින් හදන්න පුළුවන් ගණන් ටික හදන්න. හරිද? හදලා බැරි ටික රවුන්ඩ් කරලා තියලා ආපස්සට යන්න. හරිද? එහෙම කරන්න. ඊට පස්සේ නංගි මල්ලි ගණන් හදන විදිය කිව්වා. ඊට පස්සේ සාමාන්‍යයෙන් පේපරේ ගත්තාම එකේ ඉඳන් 30ට යනකම් ප්‍රශ්න ටික මුලින් කරන්න. හරිද? ඊට පස්සේ 41 50 ප්‍රශ්න ටික ඊළඟට කරන්න. ඊළඟට 31 40 ඊළඟට කරන්න. හරිද? එහෙම පේපර් එක කරන්න. එතකොට සාමාන්‍යයෙන් බලන්න වෙලාව ඉතුරු වෙයි. අනිවාර්යෙන් ඔයාලට වෙලාව ඉතුරු වෙයි එහෙම. මොකද අර 41 50 ප්‍රශ්න ටික හිතලා කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැලපෙනවද මේ ප්‍රකාශන නැත්නම් අපිට ගැලපෙනවා වගේ හිතෙනවද මොකක් හරි වැරද්දක් තියෙද මේකේ? සමහර ඒවා තියෙනවා නංගි මල්ලි. ඒ කියන්නේ අපිටවත් හිතාගන්න බෑ මෙච්චර අපිට ප්‍රොෆෙසර්ස්ලා කියලා. ඒ කියන්නේ අපිට A level පේපරේ හම්බෙලා තිනවා අපි මේ පළවෙනි සැරේ කියවලා නිකමට ආයෙ දෙවෙනි සැරේ කියවදී තමයි හිතෙන්නේ අයියෝ මේක වැරදිනේ කොහොමද මම මේක හරි කියලා ගත්තේ කියලා. හරිද? ඒ කියන්නේ ඒ තරමට වචන භාවිතයේදී ප්‍රොෆෙසර්ස්ලා අපිව අන්දවලා තියෙනවා. හරිද? ඒ හින්දා ඒව හොඳට බලන්න ඕන. හරිද? ඒ හින්දා වටක්‍රමයේ අනුගමනය කරන්න අනිවාර්යෙන් ෆිසික්ස් වල විතර නෙවෙයි කෙමිස්ට්‍රි වලත් එහෙමයි. කෙමිස්ට්‍රි වල ලේසි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් ගොඩක් තියෙනවා. පළවෙනි සැරෙන්ම දැක්ක ගමන් ගහන්න පුළුවන් ටික අනිවාර්යෙන් ගහගෙන යන්න. ඊට පස්සේ ටිකක් හිතලා ගහන්න ඕන ටික දෙවෙනියට ගහන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය අමාරු ගණන්, අමාරු තියරි, මතක් වෙන්න නැති තියරි ටිකක් මතක් කරලා ගහන්න ඕනේවා ඊළඟ වටේට ගහන්න. ඊට පස්සේ ඔය දන්නේම නැති ප්‍රශ්න, මතක නැති ප්‍රශ්න ඒව තියෙනවා නම් ඒවා හතරවෙනි වටේට කනා ගහන්න. හරිද? එහෙම වටක්‍රමය අනුගමනය කරන වෙලාව ඉතුරු කරගන්න. ඒ වගේම කෙමිස්ට්‍රි ගානක් දැන් ඔන්න හදාගෙන යනවා කියනකො මවුල ගානක් කියන්නකො. මවුල ගානේ දැන් හදාගෙන යනවා. කොහොම හරි උන් දැන් උත්තරේන තව ටිකක් වෙලා තියෙනවා. හැබැයි වෙලාව මදි වෙනවා මේ ගාන හැදුවොත්. හරිද? අන්න එහෙම ඔයාලට හිතෙනවා නම් අනිවාර්යෙන් ඒ ගාන එතනින් නවත්තලා කටුකොලේ වෙනම තියලා ඔයාලා කටුකොලේකනේ හදන්නේ. ඒ කටුකොලේ වෙනම පැත්තකින් තියලා ඒ කටුකොලේ ඉතුරු ටිකේ මුකුත් හදන්න නැතුව ඒ ටික තියලා අනිත් ප්‍රශ්නෙට යන්න. හරිද? ඊට පස්සේ වෙලාව තියෙන හැටියට අර කටුකොලේ අර නවත්තපු තැනින් ආයෙ පටන්ගෙන ආයෙ ප්‍රශ්නේ කරගෙන යන්න. හරිද? එහෙම කරන්න කවදාවත් වෙලාව නාස්ති කරගන්න එපා. දැන් මේ ටිකේ ප්‍රැක්ටිස් කරන්න 26 27 28 නංගිලා මල්ලිලා මේ ටිකේ හොඳට පාස් වෙලා ප්‍රැක්ටිස් කරන්න. කරලා අනිවාර්යෙන් විභාගෙට යන්න. මං කිව්වා වගේ නංගි මල්ලි කවදාවත් වරදින්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? දැන් මම සාරාංශයක් විදියට කියන්නම් මම මෙච්චරල වීඩියෝ එකේ කියපු ටික. මොකද මම කිව්වේ කෙමිස්ට්‍රි
ලකුණු හදා ගන්න නම් ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි ඔයා කරන්නේ ඔයාට දැන් අද පරමාණුක ව්‍යුහය හා බන්ධන පාඩම ඉගෙනුවා කියලා හිතන්නකෝ ඔයාලගේ පන්තියේ ඉගෙනුවාට පස්සේ ඔයාලා ගෙදර ඇවිල්ලා හෝ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවා නම් ගෙදරදීම ඔයාලා කරන්නේ මොකද්ද පරමාණුක ව්‍යුහය හා බන්ධනය පාඩමේ තියෙන පළවෙනි ප්‍රශ්නෙට පාස් පේපර් ප්‍රශ්න ටික ගන්නවා හරියද අවුරුදු 10ක හෝ 15ක අරගෙන 2025 ඉඳන් 2025 නැත්නම් 24 ඉඳන් අලුත් එකේ ඉඳන් පරණ එකට ඒ කියන්නේ 2015ට 2010ට නම් ආපස්සට කරගෙන යනවා විනාඩි 10ක් වගේ ස්ට්‍රක්චර් එකට නම් විනාඩි 10යි එසේකට නම් විනාඩි 25ක් වගේ කරගෙන යනවා හරිද කරගෙන ගිහලා ඒ කරන ගමන් මෙහෙම හරි 2025 එක කරා හරි වැරදි බැලුවා වැරදි මොනවද කියලා අඳුරගත්තා ඒ වැරදි අමතක වෙන තැන් අමතක වෙන පොයින්ට් වෙන මොකලයක නෝට් කරගත්තා ඊට පස්සේ 2025 පාස් පේපරේ පැත්තකින් තිබ්බා අර අමතක පොයින්ට් ටික ආයෙ පාඩම් කරා. හරිද? එහෙම කළා 2024 පේපරේට යනවා. 24 පේපරෙත් ඒ ටිකම කරනවා. ඊට පස්සේ ආයෙ 23ට යනවා. ආයෙ ඒ ටිකම කරනවා. හරිද? එතකොට පාස් පේපර් ප්‍රශ්න පහක් විතර කරනකොට ඔයාලට ආයෙ අලුතෙන් පාඩම් කරන්න දෙයක් නැති වෙයි. හරිද? ඔයාලටම තේරෙනවා අයියෝ මෙච්චර මේ ලේසි දෙයක් නේ මම මේ අමාරුයි කියලා හිතාගෙන ඉන්නේ කියලා. හරිද? අනිවාර්යෙන් ඒක වෙනවා. උනේ නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න අක්ක එහෙම උන්නේ නැහැ කියලා. හරිද? අනිවාර්යෙන් ඒක එහෙම වෙනවා. හරිද? ඔයාලට පාස් පේපර් ප්‍රශ්න 5ක් 6ක් විතර කරගෙනකොට ආයි අලුතින් පාඩම් කරන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? හරි. ඊළඟට MCQ ගැන කිව්වොත් මම කිව්වා MCQ කරනකොට වටක්‍රමය අනුගමනය කරන්න ගණන් ටික එක ළඟට හදාගන්න තියාගන්න එපා. අමාරු ගණන් තියේ ඒව අතාරින්න. ලේසි ගණන් ටික ඉක්මනට හදාගෙන යන්න. ඒ වගේම නංගි මල්ලි කෙමිස්ට්‍රි පාස් පේපර් MCQ විවරණ පොත් තියෙනවා. ෆාරිස් සර්ගේ එහෙම විවරණ පොත් තියෙනවා මමත් පාවිච්චි කරා. ඉතින් ඇත්තට මේ පොත හොඳයි. සාමාන්‍යයෙන් දැන් නම් ඕන තරම් ටෙලිග්‍රෑම් වල තියෙනවා පොත්. ඉතින් ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කළා ඇත්තටම අපිට ඒ පොත් වලින් වටිනාකමක් ගන්න පුළුවන්. ඒ පොත්වල ගොඩක් වටින දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නේ නැති පොයින්ට් ගොඩක් තියෙනවා. ඉතින් එහෙම පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඒත් කමක් නැහැ. මම ඊළඟට ඔයාලා වෙනුවෙන් අනිවාර්යෙන් ඉස්සරහට මේ channel එකේ කෙමිස්ට්‍රි MCQ විවරණ සාකච්ඡා කරලා දානවා 25 ඉඳන් ආපස්සට දානවා අනිවාර්යෙන් MCQ discussion. ඉතින් ඔයාලට මගේ channel එකෙන් බලා ගන්නත් පුළුවන් කෙමිස්ට්‍රි MCQ discussion ඕන නම් එහෙම. ඉතින් අංගි මල්ලි ඔයාලට තියෙන්නේ හොඳට වැඩ ටික කරගෙන යන්න. හරිද? ඕනෑම ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යෙන් අහන්න විෂය සම්බන්ධව හෝ විෂය සම්බන්ධ නොවන ඕනෑම ගැටලුවක් තියෙනම් අනිවාර්යෙන් අහන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් නංගි මල්ලි මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා පාස් පේපර් වලින් ලකුණු හදාගන්න. හරිද? ඒ වගේම ඔයාලා පන්තියේ පේපරයක් ලියනකොට උනත් පන්තියේ පේපර් වලට හැමදාම ලකුණු අඩු නම් නැත්නම් හැමදාම එකම තැන ලකුණු මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න අනිවාර්යෙන් ලකුණු වැඩි වෙනවා. හරිද? ලකුණු හැමදාම එකම තැන එකම ගානේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලගේ ලකුණු වැඩි වෙනවා. මොකද මමත් කරපු හින්දා මටත් ප්‍රතිඵල තියෙන හින්දා තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් නංගි මල්ලි එහෙනම් මම කියපු ක්‍රමය අනුගමනය කරලා බලන්න අනිවාර්යෙන් කරලා බලලා ලකුණු වැඩි වුණා නම් ඔයාට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් නංගි මල්ලි අපි තවත් පාස් පේපර් විවරණ වලින් ඉස්සරහදී හම්බ වෙමු.